ආදරවන්තයින්ගේ දිනේ දවසේ දැන් මොකද ආදරවන්තයින්ගේ දිනේ කියලා මේක සේරතුන් පොදුනේ සත්කුණ සිවපාවට ඉඳන් ප්‍රයම්මට තාත්තට ඉඳන් පයස් පරතරයක් නෑ ඒක තරුණයන්ට යෞවනයන්ටම පමණක් නෙමෙයි මල් දෙනව නෙමෙයි තරුණ තරුණිය ඒක ඇයි මල් දෙන්නේ ඒක හරි පිරිසිදුයි ඒක හරි සෞම්‍යයි ආදරණීය භාවය හඟවමින් තමයි මොකක් හරි දෙන්නේ තරහ අවසර අපේ ආමතුරුනේ මේ මෑතක යනවා සමාජ මාධ්‍ය තුල එක්තරා පිරිමි කෙනෙක්ගෙන් අහනවා අවසාන වතාවට මලක් හම්බුනේ කවද්ද කිසි දවසක නැහැ කියලා. අවදාවත් මලක් හම්බෙච්ච නැති මිනිස්සු ඒ මල් වගේ අර වචනකින් හරි මල් විදිහට සංග්‍රහ කරන්න පුරුදු වෙන්න. එතකොට මල් වගේ දේවල් දෙන්න බුදුහාමුදුරුවෝ දේශනා කරන්නේ වනයේට ගිහිල්ලා තැලිච්ච පොඩි වෙච්ච මල් කලවමේ අඩාගෙන ඇවිල්ලා අපි කාටවත් තැලිච්ච මලක් දෙනවා. අපි කාටවත් පොඩි වෙච්ච මලක් දෙන්න ලස්සන මලක් දෙන්න. හිත හැදෙන්න හිනාවක් එන මලක් තමයි දෙන්නේ. අර දක්ෂ මාලාකාරය හොඳ මල් එක්කව කරලා ලස්සන මල් මාලයක් හදන්නේ කෙසේද? හොඳ දේවල් වලින් ජීවිතේ පෝෂණය කරගන්න.